ෂි අදත් මේ කැත වැඩේ කරලා හැමදාම මුන්ට කියනවා පාර අවහිර වෙන විදියට මේවා ගහන්න එපයි කියලා. පත්තර කාර්යය වුණා අපි අනිත් පැයට ආදර්ශයක් දෙන්නලු. කොහෙද? කොච්චර කිව්වත් අහන්නේ කොච්චර කිව්වත් අහන්නේ. දෙරා යසයා අද ඔන්න අපේ ඕපදුප පත්තරේට මචං පට්ට නිවුස් එකක් තියෙනවා. පාදාල කල්ලියක 10 දෙනෙක් කොන්ඩි ස්පොට් ක්‍රෝස් වෙලා. ඇඟේ ඉදිකටු පිපෙනවා මතක් වෙනකොට උඹලා දෙන්න කියලා නිවුස් එක කවර් කරපන්. අපේ පත්තරේට හොඳ පබ්ලිසිටි එකක්. හරි? වැඩේ භාගයක් යනකොට මම පයින් නම් එතෙන්. එළගිරි. මොනින් සර්. මොකද කිව්වේ? මොනින් කිව්වා සර්. කවුද කිව්වේ? මම හරි අස්සලා දින්න. අපි දුන්නා කිව්වේ සර්. එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අයිසේ යසපාල මොකද්ද හලුව මේ කරලා තියෙන්නේ බලන්න මේ ටයිප්ස් එකෙන්ද සම්පූර්ණ අප්සෙට් නේ print එකට යවන්න ඉස්සෙල්ලා මේවා චෙක් කරුවේ නැද්ද හරි සර් මම චෙක් කරලා බලන්න සර් චෙක් කරලා බලන්න මේ යසපාල සර්ට කියන්නේ සර් මෙයා මේ යන ජීවිත ගමනත් වැරදියට යන්නේ ටයිප් සෙටින් විතර නෙමෙයි මෙයාගේ මෙමරියත් අප්සෙට් අපේ යසපාලයාගේ කනවා බොනවා එලිබයිනවා ඔව් මේ ඕපදූප පත්තරේ ඇත්ත විත්ති දාන තරමට මේක සේල් වෙනවා මදි මං තම්සලාට කී පාරක් කිව්වද අර සල් ගහ පිටියේ පාරේ හොල්මන ගැන ලියන්න කියලා කෝ ඒ ආටිකල් එක මං අහන්නේ ඒකයි මේ සර්ට කියන්නේ සර් මමනේ සර් ලිව්වේ මාර වැඩේ කියන්නේ සර් මේ ආටිකල් එක මේ ලියනවා මේ නැති වෙනවා මේ නැති වෙනවා ආයෙ මං ලියනවා මේක සර් මේ මම උගතන් ලොකු බලවේගයක් තියෙනවා මේ ඔල්මන සම්බන්ධය තියෙන නේද මම බෙරලා ඈ මම මෙයාට හිතන්න දන්නේ ඒකට කියන්නේ මම ඉතින් ගිහින් ගත්ත ෆොටෝ අඩි කොල්ගොත් මේ හිටියේ ෂුවර් එකටම තම්සගේ කැමරාවේ පොල් කුරුමිනියෙක් රින්ගලා තියෙනවා ඔය ඔක්කොම ඉස්සෙල්ලා ඒ පොල් කුරුමිනියව අයින් කරලා දානවා මං කිව්වා කියලා කියනවා අයිසේ රැට ගිහිල්ලා බලනවා ඒ හොල්මන හැබැයි කතා කරනවා පුතු අම්මෝ මම රාග මම කියන්නේ බයිද සුවාගේ කියන දරකට වන්නේ තමන්ට ඕන දර කියන්න ඔය මොහිනේ කියන අවතාරේ ඉන්නව නේද ළමයා අතට දීලා මේ පොට්ටක් රෙද්දට යන ඔය ළමයා අල්ල ගන්න කිව්වොත් කෙලිය නේද පුදු සර් තාප්පෙට තමව බොනවා එලි බයිනවා බෑ හොඳයිලා ළමයිනු දෙති ඒක හදාගනින් එතකොට ඉන්නගෙන උඹේද අනේ මේ පලයන් පෙර මේ ඔය අලවස්ස කතා මට වැඩක් නැහැ මේ වැඩේ මට කොහොම හරි කරන්න ඕන. ඔව් මේක පත්තරේට හොඳ පබ්ලිසිටියක්. අනික නේ මම තමසිලගේ පඩි රෙඩි කරනවා. පඩි රෙඩි. මේ අපි තුන් දෙනානේ. මේවයි. පඩි ගත්ත ගමන් තුන් දෙනා කනවා බොනවා එලි වහිනවා. හරි. හරි මම අහගෙන ඉන්නේ කියලා 27කට තුවාල මම මේ 10ක් බැලලා නියමනේ මම දැන් ටක් ගාලා මේ කැමරාමන් කෙනෙක් කියනවා හරි මේ දැන් කියනවා හරි මොනි සමීර ආපේක හොඳයි ඔයා දන්නවනේ අර සල් ගහ පිටියේ හොල්මන් කතාව හැබැයි මේ කතාව අපේ පත්තරේට ලිව්වොත් නම් හොඳ මාකට් එකක් ගන්න පුළුවන් නියම පබ්ලිසිටිය. හැබැයි දැන්ටමත් මං කොටසරයි පෙරවයි වැඩේට යවුවා. හැබැයි ඉතින් උන්දෙල මොන අංචයක් ඇදලා දන්නේ නැහැ මේ වෙලාව. කතාවක් පැති වුණාට සර් එහෙම දෙයක් නැහැ. අනික කතා කරන හොල්මන කොහෙද තියෙන්නේ සර්? මේකයි වැඩේ. ඉතින් ඔය හොල්මන ගැන ලොකු ආందోලනයක් ඇති වුණා රටේ. ඉතින් මම බැලුවේ ඒක පත්තරේට ගිහලා ඒකෙන් පොඩි වාසියක් ගන්න. හරි කමක් නැහැ. ඔයයි නීලුයි ජානකයි ගිහිල්ලා අර සිල්විනා මුඩුක්වේ මිනිස්සුන්ගේ දුක් ගැලවිලි ගැන හොඳ රසවත් ආටිකල් එකක් මට ලියලා දෙන්න. පව් සර් ඒ අසරණ මිනිස්සු ඔය මුඩුක්කු ගෙවල් ටික කඩලා දැම්මයින් පස්සේ ඒ අසරණ මිනිස්සුන්ට මහපාර තමයි අයිති වෙන්නේ සර්. සමීර දුප්පතුන්ගේ කඳුළු ගඟෙන් ලොකු මිනිස්සු එගොඩ වෙලා යනවා. එගොඩ වෙලා ගිහිල්ලා ඒ මිනිස්සුන්ව තලා පෙලා දානවා. මේක තමයි ලෝක ස්වභාවය. හැබැයි ඉතින් මේකට එක්තරා හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි
හරි නායකත්වයක් නැති එක. අර සරා කියන වගේ කනවා බොනවා එළි බහිනවා. එච්චරයි. සර් මේ මිහිතලයේ මත නායකයෝ නැහැ. ඉන්නේ සේවකයෝ පමණයි. ඉන්නේ එකම නායකයා දෙවියන් වහන්සේ පමණයි. අනික සර් මේ මිනිස්සු වෛර කරන්නේ අපේ ජාතිය තමයි. අපේ ජාතිය තමයි. ඒ කියන්නේ මනුස්ස ජාතියද? ඔව් සමීර. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ ගැන වැඩි නිර්මාණයක වැරදි හොයන්න අඩුපාඩු හොයන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි හරි දේ කරන්න කවුරුත් නැහැ. ඕක තමයි තිත්ත ඇත්ත. පෙරා අපි ආවේ හොල්මනක් ඉන්ටව් කරන්න. ඔව් හොල්මනක් ඉන්ටව් කරන්න එනකොට අපි එන්න ඕනේ හොල්මන් විදියට. මුල් අඤ්ඤ කොරස් විදියට මෙන්න මේ වගේ වෙස් මාරු කරලා එතකොට මොකද වෙන්නේ? හොල්මන අපිට බයයි අපි හොල්මනට බයයි. හොල්මන අපිට බයයි අපි හොල්මනට බයයි. ඈ කනවා බොනවා එළි බහිනවා. මේ උනාට මොනේ එකක් පේන්නේ නැහැ නේ පැත්ත බලද්දක. ඇයි බං ලොක්ක අපිට කිව්වේ දවල්ට නෙවෙයි රැට එන්න කියලානේ. ඒක මට කොහෙද බං හොල්මන්? අනේ ලොක්ක දන්න බම්බුව බං ඈ මේ ලෝකේ එලි බහින තරමක් හොල්මන් එලි බහින්නේ දවල්ට කනවා බොනවා එලි බහිනවා. ඔව් බදන්නේ. එනවා කනවා බොනවා එලි බහිනවා එනවා. දැකෝ ඔය ගෑණියේ සංග්ලාස් දෙකක් දාපු අලි පැටියෙක් වගේ බලංකෝ. මේ උඹ සංග්ලාස් දාපු අලි පැටව දැකලා තියෙනවද? ඔය එන්නේ. අම්ම පැත්ත බං බානගල ඇතින්න වගේ බලංකෝ සයිස් එක විතර. හර ඈ මේක හොල්මන වෙන්න බැරිද? මේ පිස්සු මරගාතයක් වගේ බං. මේ ඔක්කොට මිස්සලා බලපන් මේකේ ගෑණියෙක්ද පොල් කුරුමිනියෙක්ද කියලා. ගනින් කැමරාව ගනින් කැමරාව ගෙනාවේ නෑනේ බං. කැමරාව ගෙනාවන බලන්න ඉපා පොල් කුරුමිනෙත් ගෑනියද කියලා. මේ හරකෝ දැන් එන ඔය සංගලත් එකෙන් මොකද බලපන්. ඔය පුට්ටමෙන් උංග. මේක පේන්නේ නැහැ බං. ඕක තියන්කෝ බලන්න. යකෝ ගලවන්න එපා. මේ අඳුරගනි. මේ එනකොට හොඳ නෑ. එනකොට හොඳ නෑ. පිළිම වගේ ඉමු බේරෙන්න ක්‍රමයක් නෑ. එනකොට හොඳ නෑ. එනවා. පිළිම දෙකක් මේ ඔයාලම කොහෙන්ද ආවේ? අපිව ගෙනාවේ ඉතාලිය පොම්ප නගරෙන්. අපි පිළිම දෙකක්. පොම්ප නගරේ? මේ මම පොඩ්ඩක් අල්ලලා කුචි කවල බලන්නද? අල්ලන්න එපා. තාම වේලිලා නැහැ ඇඟේ ගෑවෙයි. අනේ මේ පිළිම මම අර බකම සින්දුවට තමයි ඩාන්ස් කරන්නේ. මේ මොකද්ද මැඩම්? බකම සින්දුවට මං කිව්වා පිස්සු කියලා පිස්සු ඩබල් වෙන්න යන්නේ. මේ මැඩම් ඇයි අපිට මේ විදිහට පනිෂ්මන්ට් දෙන්නේ? නෑ. මේ අපි ඔය බකම කියන එකව දැකලත් නෑ අහලත් නෑ. අපි බකම වුණු ගැන නම් දන්නේ නේ බං. ඔව්. අනේ පිළිම එහෙම නෙමෙයි. ඔය දෙන්න මාත් එක්ක දැන් බකම සින්දුවට නටන්න ඕනේ. බකන්න වෙනවා අපිට දැන් බකම සින්දුවට. මේ කේස් එකෙන් බේරෙන්න නම් බකම නටන්න වෙනවා බං. නටමු. මොනවා කරන්නේ? නටමු. උණුන් ඉතින් නටමු. මේ බකම සින්දුවට නැටුවේ නැත්තම් යන්න නම් දෙන්නේ අද. අද නෙමෙයි මේ කියන විදියට වෙසක් එකටවත් එළියට යන්න වෙන්නේ අපිට. හරි මැඩම් අපි රෙඩි. ඕකේ. බකම. బతుకమ్మ ఎక్కడ పోతారా ఇక్కడ రా అరే ఎంకన్న ఎక్కడ పోతారా ఇక్కడ రా ఏ చిన్నమ్మ ఎక్కడ పోతారా ఇక్కడ రా అరే ఎంకన్న ఎక్కడ పోతారా ఇక్కడ రా
रमजाने पाशा बदकम्मा बदकम्मा रमजाने पाशा बदकम्मा बदकम्मा मैं आज बजाने वाला हूँ तेरे दिल का ताशा बदकम्मा दिल का ताशा बदकम्मा बदकम्मा ఎంకన్నా ఎంకన్నా बदकम्मा 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 ఎంకన్నా 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 ఎక్కడ పోతారా ఇక్కడ ఇక్కడరా బతుకమ్మ 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 ఎక్కడ పోతోరా ఇక్కడ ఎక్కడరా मेरे होश उड़ा दे यकन्ना आंखों से पिला दे यकन्ना मस्ती में डूबा कर दिल को मेरे दीवाना बना दे यकन्ना बदकम्मा बदकम्मा यकन्ना यकन्ना బతుకమ్మ 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 ఎక్కడ పోతోరా ఇక్కడ రా ఎంకన్నా 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 ఎక్కడ పోతారా ఇక్కడరా तेरे सत्ते जाऊं बदकम्मा बदकम्मा तुझे अपना बनाऊं बदकम्मा बदकम्मा प्यारी सूरत को पलकों में छुपाओ यकन्ना बदकम्मा बदकम्मा यकन्ना बदकम्मा यकन्ना 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 ఎక్కడ పోతారా ఇక్కడరా బతుకమ్మ 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 ఎక్కడ పోతోరా ఇక్కడ రా ఎంకన్నా 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 ఎక్కడ పోతారా ఇక్కడరా బతుకమ్మ 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 ఎక్కడ పోతోరా ఎక్కడ రా අම්මෝ පෙරලා බලපගෙනවද කියලා නෑ මදයි බං අර පිස්සෝද්දොත් එක්කලා බකම නටන්න ගිහිල්ලා වෙච්ච දෙයක් ඉන්දිය ඇති බං අම්මෝ ආයි නම් කතා කරන්නකෝ වගේ වරන මට මේ ජොලියට ගහන්නේ ජොලියට කාරේ ඇයි මතක නැද්ද টপ ෆිල්ම් එක ඇයි බං අපි ආටිකල් එකකුත් කරේ බං මේකේ අම්මෝ මේකද මේ ඔව් මේ උඹද බං ඉන්නේ මම නෙමෙයි බං මම වගේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා ලංකාවේ දන්නේ නැද්ද ආටිකල් එක කරේ බං අපි දෙන්න අර මොනේ ලිව් එකනේ ඔව් මම ලියුවා හරි මේ ඒක නෙමෙයි නෝද බලපන් එනවා අඳුරන්නේ නැති විදියට හිටපන් උඹට කියව කලපන් ඔක්කොම ටික මාරු කරපන් යකෝ ඔගොල්ලෝ දැක්කද මෙතන පිස්සු දෙන්නේ දුවනවා. කවුද පිස්සෝ දෙන්න මොකද ඉවද දෙන්න කිව්වේ දෙන්න මැඩම් ඩ කියන්න මේ ජස්ට් නව් මේ දැන් පිස්සෝ දෙන්නෙක් මේකට දිව්වා ඔන්න දාගෙන සල්ලු දාගෙන දැන් දිව්වා මේ ළඟට දැම්මයන් මේ ළඟට ඉක්මනට ත්‍රිවිල්ලා කරගෙන හරි යන්න ඉක්මන කළා අම්මෝ මාර ගැලවිල්ලා පන් ගැලවුනේ මේ තාපොඩ්ඩෙන් අපි දෙන්න ගන්න පත්තරෙත් වැටෙනවා මුදලාලි සද්දාලා ඔය ටික දෙන්න අර මාරුවම වාන්නේ අර කියාද හරි මේව දදා ඉන්න වෙලාවක් නැහැ යමන්
මොකෝ කේස් එක? තසලටම බයික් එක නතර වුණානේ. අප්පරස. මේ හරි ඉන්න එක නම් එච්චර හොඳ නෑ. ඒ මොකද? මෙතන හොල්මන් තියෙනවද? ඇත්තම කියනවා නම් පොඩි හිම ආරංචියක් තියෙනවා මේ හරියේ. ගොඩක් කට්ටිය බය වෙලා තියෙනවා. මල්ලි පුළුවන් තරම් ඉක්මනට යන්න. මාත් යනවා මට පරක් වෙනවා. හොඳයි. ස්තුතියි. මෙච්චර රෑ වෙලා තනියම තාම එච්චර වෙලා නෑ. 8යි කියලානේ. මම කොහොමද මේ වෙලාවට තමයි හදාන්න යන්නේ. ඔයා වගේ කෙනෙක් මෙච්චර රෑ වෙලා තනියම පාර යන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. එක සැරේට මගේ බයික් එක නතර වුණානේ මෙතන. මේකේ පෙට්‍රෝලුත් තියෙනවා. දැන් බලන්න ආපහු උත්සාහ කරන්න. මැජික් කරන්නත් දන්නවා. මිස් කැමති නම් උමනා තන්න මං ගිහින් දාන්න. යමු. මෙතනද ඔයාගේ ගෙදර? මෙතන තමයි. ඔයාගේ නම්වත් මට කිව්වේ නෑනේ. මගේ නම ස්වර්ණමාලි ජයලා. නම වගේම ඔයත් ලස්සනයි. මේක නෙයි. හෙටත් අපි හමු වෙමුද? හෙටත් අපි මේ වෙලාවටම හම්බ වෙමු. මං යන්නම්. good night. good night. සමීර ඔබ වෙන්නට වඩා ලව් මූඩ් එකේ ඉන්නේ. ඇත්ත කියපන්. ඔබ මටත් ඒක තේරුණා. උගේ මූණ නිකන් පින් පාටයි ඈ. නේ? අපි තෝරේ සපෝට් එකක් දෙන්න. කියපන්. නෑ බං. ඊරා මං කැලේ පාරෙද්දි ලස්සන කෙල්ලෙක් මට හම්බුණා බං. උඹ අඩෝ නීලා. අපි හිතපු වැඩේ හරි නේද එන? ළඟදීම කේක් කෑල්ලක් කන්න පුළුවන්. මචං ජානක මූ හොල්මනක්වත් දැක්කත් දන්නේ නැහැ. මෝනියව තවරොත් දන්නේ නැහැ මූට. මචං සමීර උඹ ඒ කල්ලගේ ෆොටෝ එකක් ගත්තද නැද්ද? ෆොටෝ එකක් හරි ගත්තා නම් අපිට දැනගන්න තිබුණා මචං. ඒකේ අර පත්තරේ යන වගේ පොල් කුරු වෙනද නැත්තම් හොල්මනක්ද කියලා. විකාර උඹ දන්නවනේ බං මම ඔය හොල්මන් විශ්වාස කරන්නේ නැහැ කියලා. අනික බං හොල්මන් කවද්ද බං මිනිස්සුත් එක්ක කතා කරන්නේ? මචං කතා කරන හොල්මනුත් ඉන්නවනේ. මචං මම කෙල්ලව බයිසිකලේ දාගෙන ගෙදර ගාවින්ම බස්සලා ගියේ. එහෙනම් වැඩේ හරියා. මම මචං අදත් යනවා යාව හම්බ වෙන්න.
මං හරියට උඹලා දෙන්නට විස්තරේ කියන්නම් හෙට. බලාගෙන පුතෝ සරයි පෙරයි ගිහිල්ලා තඩි ගෑණියෙකුගෙන් කාලා ආවා හරි උඹත් රැප් බදුල්ලකින් කාලා එන්න දන්නේ හදන්නේ මු පරිස්සමින් කොහොම හරි කවන්නේ නැහැ මචං වැඩේ හරියරව නේද එහෙනම් ජයසිරි මංගලම් ඉතින් පුතෝ සමීරේ කෙනෙක් කියන්නේ අර උඹලනේ උපුතු මඩ ගහන පත්තේ වැඩ කරන මිනිස්සු මාත්‍යා ටික වැදගත් විදිහට කතා කළොත් හොඳයි මහත්ය බෑරක් නෑ අපි කොහේ වැඩ කරන්නේ උඹලා තමයි මගේ දික්කසද නඩුව බොරු කොතලා පත්තරේට දැම්මේ යකෝ මම ඇවිල්ලා මේ රටේ වැදගත් ව්‍යාපාරිකයෙක් මේ මහත්තයා මේ රටේ සාධාරණ වැදගත් ව්‍යාපාරිකයෙක්ද කියලා අපි දන්නේ නැහැ පොලිසියට පස්සල යනවාද මඩ ගහන්න එපා මිනිස්සුන්ට මේ මහත්තයා අපේ මුත් කනවද මචං පොඩ්ඩක් ඉඳපන්. මේ ප්‍රශ්නේ මම විසඳ ගන්න. මේ මහත්තයා මම හිතුවේ තමුසේ වැදගත් මිනිස්සෙක් කියලා. තමුසේ කසාද ගෑන් තමයි මට පත්‍රයේ විස්තරය දුන්නේ. තමුසේ ගිහින් ගෑණිගෙන් අහගන්න. කසාද ගෑණි දුන්නේ? ඔව්. දන්නව කාටද ගැවුම දීලා යකෝ මම රටේ පිළිගත් ව්‍යාපාරිකයෙක් තොපිලා පත්‍රේ සල්ලි වලට අරගෙන තොපිය අස් කළා දානවා මාත්‍යා පුළුවන් දෙයක් කරන්න. අපි යනවා. Sujata. ලයිට් බිලයි වතුර බිලයි කඩේ බිලයි ගෙවුවට පස්සේ පෙන්ෂන් එක ඉවරටම ඉවරයි සුජාත. කොහොම හරි රස්සාවක් කරලා ඔයා පෙන්ෂන් එකක් හදාගත්ත එක නම් ලොකු දෙයක් වුණා. අනිත් එක ඔයා කළ සමාජ සේවය හැටියට පුතා මොකද ලොකු බල කල්පනාවක් වගේ. නැහැ. ඒ මේ පොතක් කියවනවනේ. මම වල කැම එක බෙදාගෙන ඉන්නද? එපා අම්මා. මට දැන්ම කන්න බෑ. සමීර පුතා ඔය නන්දලගේ මගුල් ගෙදර යන්නේ නැද්ද? මට බෑ තාත්තේ. ඔය සල්ලි තියෙන මිනිස්සුන්ගේ මගුල් ගෙවල් වල ගිහිල්ලා තවත් ණය වෙන්නේ නැතුව නිකන් ඉන්නකෝ තාත්තේ. එහෙම කියන්නේ එපා පුතා. අපි නෑදෑයෝනේ. අනික මේ සැරේ මගුල් ගෙදරට ගියාම ඔයාට ලස්සන මනමාලියෙක් හම්බෙන්න පුළුවන්. ඔව් පුතා. මොකද ඔයාගේ කටයුත්තකදී නෑදෑයෝ තෝරන වෙනවනේ. තාත්තලා නෑදෑයෝනේ නෑනේ තාත්තේ. තාත්තට ඕන තරම් මිනිස්සු ඉන්නේ. තාත්තා කරපු සමාජ සේවයට. අනික තාත්තේ මම මගුලක් ගැන තාම හිතලවත් නැහැ.
සුජාතා එහෙනම් ඔයා ගෙදර යන්න. මොකද මට අතපසු වෙච්ච රාජකාරියක් තියෙනවා. ඔයාට මතකද අර අපේ ගෙදරට ඇවිල්ලා හැමතිස්සෙම කරදර කරන්නේ මේ අර ඉස්කෝලේට ළමෙක් දාගන්න. මොකද මට ඒක තාම කරලා දෙන්න බැරි වුණා. මම ඒකින්ද ඒ ගැන කතා කරන්න മന്ത്രിතුමත් එක්ක පොඩ්ඩක් යනවා. මම ඒක කොහොම හරි മന്ത്രിතුමාට කරලා දෙන්න ඕනේ. ඔව් ළමෙක්. ඔව්. මම යන්නේ නේද? ඉක්මනට එන්න. ඇත්තටම බය වුණා. මා පාට කන තිබියට මේ මගේ පපුව තාමත් ගැහෙනවා. බය ගුල්ලා. මේ මට ඒක නේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මහරෑ මේ පාරේ කැලෑ පාරේ මොනවද කරන්නේ? මට මේක ලොකු පෙහෙලිකාවක්. මේ ළඟ තියෙන ගාමන්ට සුපර්වයිසර් කෙනෙක් නේ. දන්නවනේ ගාමන්ට එක්සාට වෙලාවක් නෑනේ. ඒක නෙමෙයි. අපිට තියෙන මේ වගේ බයික් එකක්. අපි කිව්වේ අපි කොහේ බයික් එක? ඒක අපිත් එක්ක විනාශනා. ආයි කියනවා. අපි කියන්නේ කවුද? අපි කියන්නේ අපි. ඒක නෙයි. රස්සකුත් වෙනවා. අපි ටක් ගාලා යමු. ඔයා මේ ජැකට් එක දාගන්න. එහෙනම් මං යනවා. good night. ඒකනේ සනවාලි. එතත් අපි හමු වෙමුද? හෙටත් මේ වෙලාවටම හම්බ වෙමු. ඔයා දෙමුණම තවත් ලස්සන. සමීර, ඔයාගේ ජැකට් එක? නෑ ඒක හෙට ගමු. එහෙනම් මං යනවා. මගේ නම් මම කිව්වේ නෑ. දැන් ඔය කියන විදිහට බං ඔය මේ කතුර මේ පොල් සයිස් එකක් වෙන්න එපා. අනිත් මේ අපි අර හොයන ගේ තියෙන්නේ මේ පැත්තේලු බං. මේ කතුරට අහු වෙලා මිනිස්සු මැරෙනවද බං? අපේ පොසාර පිස්සු බං. ඉතින් කෙල්ල කෙනවා පියකින් අහමුද? අපන් එදාගේ පිස්සු කේස් එකද දන්නේ නැහැ. හෙලෝ. මේ නංගි මේක විහිළුවක් එහෙම නෙමෙයි. මේ පැත්තේ විශාල මේ කතුරකට අහු වෙලා මිනිහෙක් එහෙම මලාද. කනෝ බොනෝ එලි බහිනවා. අපි ඔක දුපස්සේ. අපි ආයේ ආටිකලයක් ලියනවා. මේ කතුරට හවු වෙලා නෙමෙයි යන්නේ. පෝස්ට් එකක් කිර වෙලයි මාළේ. කවුද මලේ යන්නේ? මගේ මහත්තයා. පවුනේ නම් එහෙනම් මේ පොඩි පොස්ට් එකක් නෙමෙයි. අතු පොස්ට් එකක් කිර වෙලා මැලෙන්නේ නැත්තේ. අනේ පව්. ඔයාගේ නම මොකක්ද? මගේ නම කොටසරා. සරා පෙරේරා. සරා? ඔව්. මගේ මහත්තයාගේ නම සරා. යා මැරිලා නෑ. උයාමයි. අනේ මගේ සරා. අනේ මම අවුරුදු බර ගානකට පස්සේ මේ වගේ සනීපයක් දැනුම මම. අම්මේ උඹ මිත්තු මේ ගන්න
කයි මේ ගැරි පිස්සු මන් මේ ගැරි පිස්සු ඒ උන්නට අදාරින්න කොහොමද පිස්සු මේ සමීරද මේ කච්චුතුමා කතා කරන්නේ මේ මොකද වැඩට ආවේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක්ද අපි දැන් අලුතෙන් පටන් ගත්ත සිනමා පත්තරේ පෝස්ටර් ගහලා ඉවරයි ඒක නෙමෙයි මට අර ඇමතුමාගේ ආටිකල් එකයි අර දේශපාලනය හා බට්ට පැනිල්ල කියන ආටිකල් එකයි දෙකම ඉක්මනට ඕනේ හරිද හරි සර්ට කියන්න සර් මේ දැන් දේශපාලනය කියන එක විලිලැජ්ජ නැති තත්ත්වෙටම පත් වෙලා නේද සර්? කනවා බොනවා එලිබහිනවා. හරි දැන් සම්සට ඒකද තියෙන ප්‍රශ්නේ? නෑ මේකනේ සර්. දැන් අහිංසක අපේ ඡන්ද අරගෙන සර් උන් විලිලැජ්ජ නැතුව ඇඟේ වස්ත්‍ර නැතුව එහාට මෙහාට පනිනවා. මම කියන්නේ සර් මේ පත්තරේ වැඩ කරනවා නම් මේ ඔය ගමහරා දුවන්නත් පුරුදු වෙලා ඉන්න ඕනේ නේද සර්? ඒකෝ මට බෑ සර්. මම පත්තරෙන් අස් වෙනවා. වැඩි හරියක් මේ පත්තරේ කේස් වලට ගියාම මහා පිස්සු මරගාත කේස්නේ අහුවෙන්නේ සර්. මට බෑ මම අස් වෙනවා. පිස්සුද සර බල පත්තරේ ඉහළ යනකොට තම්සලා ඉල්ල අස් වෙනවා. දැන් බලන්න අපි දැන් සිනමා පත්තරේකුත් පටන් ගන්නවා. ඔව් පත්තරේ තියලා යනවා. බඩු මිලක් තියලා යනවා. ගෑස් මිලක් තියලා යනවා. ලයිට් බිලක් තියලා යනවා. ඒ හැමදේම ඉහළටම යනවා. ඒ වුණාට අපේ පඩිපතේ වැඩිවීමක් නැහැනේ සර්. ඒක ඉහළ යෑමක් නැහැනේ. කනවා බොනවා එලි බයිනවා එච්චරයි. එලි බෑලම දැන් දනිත් දෙකක් පාන. තමුසලා හොයලා බලලා කියනවා කොයි රටේද බඩු මිල පහළ වෙන්නේ? කොයි රටේද වෙන්නේ? කියනවා. සර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත තමයි. දැන් ඒ සර් කියන පරියටම අපි සර්ගේ ගෝලයක ඇත්ත. ඒ වුණාට සර් ඔකට ලෝක සිතියම ගන්න ඕනේ. නේද බං? ඈ? නේ අසේ. ලංකා සිතියම ගන්න ඕනේ. ඒක පෙරලන්න ඕනේ. පෙරලලා බලලා පෑන තියලා මේ රට අරව මේවා හොයන්න ඕනේ. ඒකට පාස්පෝර්ට් හදන්න ඕනේ සර්. ඈ? පාස්පෝර්ට් හදන්න ඕනේ. ඒ රට රටවල වලට යන්න ගියාම ලිස්සල වැටුණා. ඇඩ්මිට් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉස්පිරිතාල වලට සල්ලි ගෙවන්න ඕනේ. එතකන් සර් මේ අපි තුන් දෙනාගේ ගමන් බිමන් වලට මේ පඩි වැඩි කරනවද කනවා බොනවා එලි බහිනවා අයිසි අසබාල ධම්ස ගිහිල්ලා අර කාන්තා සමිතිය අර ගෑනුවකක් ගහගත්තනේ මතකනේ අන්නේ ආටිකල් එක ලියාගෙන තේරුණා තමයි මේ ආටිකල් එක කරන්න ගිහිල්ලා ගෑනු මොකක්ද ගහෙත් දන්නේ නැහැ සර් බලාගෙන ඵලයන් ඒ ගෑනුන්ට පිස්සුද දන්නේ යසා අපි හොල්මනක් ගැන ආටිකල් එකක් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කාලේ ඉන්නේ පෙරරෑමයි උඹටත් ඒ දේම සිද්ධ වෙයි පුතෝ බලාගෙන ඵලයන් හරි සර් මම මේක බලා ගන්නම් මේක ඔපදුක පත්තර කන්ට්‍රෝල් වද ඔව් මට පාර රාත්තලක් මට පයිසිකල් එකක් ප්‍රධාන නළුවා මේ ප්‍රධාන නළුවා නෙමෙයි අපේ සර් අපේ මේ පත්තරේ ප්‍රධාන කට්ටු එයාට පුත් කරන්න එපා හරි හොඳයි කරනද අපි දුන්න නාට කරන්න නේද ප්‍රධාන කපුරද ගණන් එහෙනම් ඒක හොයලා මෙහාට ලොක්කගේ කොණ්ඩේ කපන්න වගේ බොසා වැඩේ වරදින්න යන්නේ උන් දෙන්න එකතු වෙලා අපි හතර දෙනාගේ කපන්න හදන්නේ කොණ්ඩේ මම නම් යනවා
මං කලිනුත් එක වතාවක් කප්පගත්තා ආයිද මම කප්ප ගන්න ඕනේ මං ගියා. උඹලා කොහොමද දියුණා මට බෑ. එනද නවත්තනවා මේ මටත් මෙතන ඉන්න බෑ. මම දුවනවා. අම්මේ බොසා ඉන්නවා. අනේ බොසා. පුදුම පෙර පිනක් නිසාද කොහෙද මන්දා. ඒ පිස්සෝල් මන් දෙකෙන් ගැලවිලා ආවේ. අපි දීපෝට මම ලස්සන කෙල්ල දෙන්නේ. හැබැයි පිස්සු නැත්තම් හරීම ෂොක්. ෂොක්? ඈ? බැරි වෙලාවත් අපිව හැපුවා නම් එහෙම පිස්සු බල්ලන්ට ගහන ඉන්ජෙක්ෂන් එක ගහන්න වෙන්නේ. ඒක ගැහුවා නම් අපිට මොකද වෙන්නේ? කනවා බොනවා එලි බයිනවා. මගේ දුක හිතෙන කතාව අහන්න කැමතිද සමීර? කතාව? කියන්න සරණමාලි. ඔයා කැමති වුණා, අකමැති වුණා මම බලෙන් හරි මගේ දුක හිතෙන කතාව ඔයාට කියනවා සමීර. ඒක ඉවර වෙනකම්ම ඔයා ඉන්නවා නේද සමීර? ඔව්. කියන්න. කොහොම නැතින පොඩ්ඩක් ස්වර්ණමාලි ජයලග්ගේ තමස දන්නවද? මම දන්නේ. ඔබ දන්නේ? බබා දන්නේ. ස්වර්ණමාලි ජයලග්ගේ කියන්නේ මගේ නංගි. කොහේ හරි පස්සෙන් ගිහිල්ලා කරදර කරන්නේ මගේ නංගිට. ඒක තමස දන්නවද? පිස්සුද මට මං එහෙම කරදරයක් කරනවද? ඒ මම හොයලා කතා කරනවා. ඔයා කවුස්සන්න එපා. ඔබ බබාද? දැන් මතකද උඹට? මම තමුසෙට ගහන්නෙත් නැහැ. තමුසෙට කරදරයක් කරන්නෙත් නැහැ. තමුසෙක නංගි කොහෙද ඉන්නේ? ළඟද ඉන්නේ? යා මාත් එක්ක යා. නංගි ස්වර්ණමාලි. ඇයි අයියේ? මෙහෙම වරෙන්. මේ බලපන් පොඩ්ඩක් මේ උඹට කරදර කරන මිනිහද කියලා. අයියෝ යා මොනවද මේ කරන්නේ?
මම කිව්වද මට කරදර කරන මිනිහා හොයලා වාට ගහන්න කියලා? අනේ ලොකු පුතේ මොනවද මේ කරන වැඩ? මේ දරුවගේ මේ නැහිනුත් ලේනවා. අනේ සමා වෙන්න මහත්තයෝ එන්න හිට. දුවේ වෙන දරුවෝ එක්කන් හි බේඩින් ගතන්. කණේ අපිට සමා වෙන්න. එන්න ගෙට. වාඩිමයි. මොනවද ලොකු පුතේ මේ දුරුදිග නොබල කරන වැඩ? මේවා පොලිසිය උසාවිය යන වැඩනේ. අපිටත් කවදා හරි ගමෙන් යන්න වෙන ඕවා දුරුදිග නොබල කරන වැඩ හන්දා. අද කොයි කලාවේද? මාතර. අනේ අපිට සමා වෙන්න මහත්තයෝ. අයියාගේ නම මොකද්ද? මම නලින්. නලින් අයියා අපිට එක තරහ නෑ නේද වෙච්ච වැරද්දට? අයියා මෙහි මොනවද කරන්නේ? මම මෙහි සංගීත කණ්ඩායමක කින්නු කියලා. දැන් මාතර යන්නේ නැද්ද? නෑ නංගි. ඒ මගේ තිරිච්ච සියලුම දේ නැති වුණා සුනාමියට. ඉබලෙట్లా තමයි මාතර ඉවත් යන්නේ. ඔගොල්ලෝ මොකද හිතන්න එපා. මනුස්සයන්ගේ වරදී අයියට පොඩි වැරදීමක් වුණේ. මං තරහ නැහැ. අඳුනගන්න ලැබීම සතුටක් නේ. එහෙනම් මම ගිහින් එන්න. මගේ නෑ. නලින් අයියේ මේකද? මම ආව මේ ડોක්ටර් හම්බුනේ. ડોක්ටර් යාගේ යාළුවෙක්ද? නෑ මම බේජ්ජන්න ආවේ. ඒ මොකටද බේජ්ජන්නේ? පුංචි අසනීපයක් නංගි. මේ මිස්ටර් නලින් මට ඇත්ත කියන්න. එදා අපේ අයියා කරපු දෙයින් ඔයා තාමත් වේදනාව විඳිනවද? මට ඇත්ත කියන්න. නෑ නංගි. මම නංගි නෙවෙයි. මම ස්වර්ණමාලි. මට ඇත්ත කියන්න. මගේ ලායෙන් ලේ ගලන එක තාම අඩු නෑ ස්වර්ණමාලි. ඒකයි මම බේජ්ජන්න. ඒ ස්වර්ණමාලි අඬන්නේ? නෑ නලින් අයියේ. මම නිසා ඊවගේ ඇඟේ ලේසෙලුනේ. අපේ ජීවිතවලට කිසිම සම්බන්ධයක් නැති ඔයා ලෙඩෙක් වුණොත් මම කොහොමද නලින් මේ පාපේ ගෙවන්නේ? ඔයා දුක් වෙන්න එපා නංගි. මේක සුළු දෙයක්. ඔයාට මේක හින්ද වේදනාවක් නෑ. ඇත්ත වශයෙන්ම මම මේ පළාත අත්හැරලා කොහේ හරි යන්න. අනේ පානලින්. ඉඳ හිතාරියව දැකලා කතා කරන්න මම ගොඩක් ආසයි. හරි. යම්. මාත් එක්ක එනවා දැන්. ඔව්. මම වින්ද. හරියට. රාජමල් මට ඇත්ත කියපන්. මේ කෙල්ල ඔබට කැමතිද? නෑ සෝමයා. මේ කෙල්ල දැකපු දවසේ මට ආදරයක් ඇති වුණා. එහෙමද? ඒක නෙවී බං. මේ කෙල්ලත් එක්ක ඉන්න කොල්ලා මුගේ ලවද නැත්නම් සහෝදරයෙක්? ඒක සෝමයා ආදරයක් වෙන්න බෑ. ඊට කලින් කවදාවත් මේ දෙන්න මම දැකලා නෑ. මේක මේ අදී ඇතිවෙච්ච සම්බන්ධයක්. එහෙමද? එහෙමනම් රාජමල්ලි මේ කෙල්ල උඹට ලබා ගන්න ඕන නම් මේ කෙල්ල උස්සන්නම වෙනවා. ඉස්සලා හරි වැඩේ කරගන්න සෝමයා. එහෙමද? යම්.
ඔය ඇවිත් ඉන්නේ චන්නේ. අල්ලා මේ ගැසනීපි පැත්තේ ගැන හොයලා බැලුවේ නැද්ද? ඊට පස්සේ මට මිනිහව හම්බුනේ නෑ. මට හම්බුණා. කොහෙද හම්බුනේ? ජයසිංහ ඩොක්ටර් ගාවදී. අයියාගේත් නහය තලේ මේ මිනිස්සුන්ට ගහන්න තිබ්බේ. අයියලගේ ඔය චණ්ඩිකන් හැමදාම හරියන්නේ නැහැ හොඳේ. ඒ මිනිහ මට අතක් කිසුවේ නෑ බං. මේ මිනිස්සයාගේ නාහෙන් තාමත් ලේනවා. මේ මිනිස්සයා ලෙඩෙක් වුණොත් මං එයා ගැන ගොඩක් දේවල් දැනගත්තා. අයියා කරපු වැරද්දට මම වන්දි ගවන්නයි ලෑස්ති වෙන්නේ. නංගි උඹ දුර ගිහිල්ලා වගේ එහෙනම් ආ? ඔන්න පුතේ පොටක් පෑදුනා. දැන් තියෙන්නේ ඒ ළමයා කින්ද මන්ද කියලා ගිහින් වගතුක පොඩ්ඩක් හොයලා බලන්න. නංගි කසාදයන් නොබැඳ ඉන්නේ මෙච්චර කල් කල්පනා කළේ. නලින් මම කවදාවත් කසාදයක් නොබෙදීම තමයි තීරණය කළා තිබුණේ. ඒත් වව හම්බුනාට පස්සේ ඔයාගේ ජීවිත කතාව ඇහුවාට පස්සේ මම ඒ තීරණය වෙනස් කරා. ඒ වුණාට ස්වර්ණමාලී මම ජීවිතේ තනි වෙච්ච අහිංසක මිනිස්සෙක්. සුනාමිය කියන දරුණු රක්ෂකයන් මගේ ජීවිතේ මගේ දරුවෝ තුන්දෙනා මගේ බිරිඳ ඒ සියලු දේ නැති ඉතින් මම වගේ කෙනෙක් එක්ක දීගයනට වඩා ඔයාට හොඳ නැද්ද හොඳ වැදගත් තරුණ දෙයක් එක්ක ජීවිතය ආරම්භ කොච්චර මේ ලෝකෙ මිනිස්සු හිටියත් හිත කැමති නැත්නම් වැඩක් නෑ නලින්. අහලා නැද්ද? හිත ගිය තැන මාලිගාව කියලා. වත්තර බුදුම කතාව තමයි කියන්නේ. ඒ වුණාට ස්වර්ණමාලී මම කිව්වේ ඇත්ත කතාව. මම තනියම මගේ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා මම කල්පනා කරනවා. මගේ අර ගීත ගායනය මගේ ඔය සංගීත ලෝකෙ හින්දා තමයි මම අද මේ විදිහට ජීවත් වෙන්නේ. දැන් එයා මට ප්‍රශ්නයක් දෙනවා. ඒක නෙමෙයි නේද? අර ඔයාගේ සංගීත කණ්ඩායමේ වැඩියෙන්ම ආස කරන සින්දු දෙකක් තියෙනවා කිව්වා නේද? ඒකෙන් එකක් කියන්නකෝ. ඒගොල්ලෝ සින්දු කියනවද? කොහොමද කියන්නේ? ඔයත් අර බුදුවග තවර කියන්නේ. කොහොමද කියන්නේ? මොන්නේ නම් මම ඒකෙන් ආස කරන සින්දුව දැන් කියනවා. ආදර සුළඟ ඇවිල්ලා අපි දෙදෙනාටම හොරෙන් හොරෙන් මිහිරාවියේ සිහින තොටුපළ වැසිලා මීදුමින් ලස්සන ඇස් දෙක ලස්සන දේම
සොයයි ජීවිතේ මල් වයසේ ලස්සන ඇස් දෙක ලස්සන දේම සොයයි ඔබ මාගෙමයි දිවිය සැමදා මාගේ ඔබ ළඟයි මිහිරාවියේ සීන තොටුපළ වැසිලා මීදුමෙන් ආදර සුළඟ ඇවිල්ලා අපි දෙදෙනාටම හොරෙන් හොරෙන් මිහිරාවියේ සීන තොටුපළ වැසිලා මීදුමෙන් සඳේ මල් පිපුනේ ලස්සන කුමාරිගේ ලස්සන මූණ වගේ ලා සඳේ මල් පිපුනේ ලස්සන කුමාරිගේ ලස්සන මූණ වගේ ඔබ මාගෙමයි මාගේ ඔබ ළඟයි මිහිරාවියේ සීන තොටුපළ වැසිලා මීදුමෙන් ආදර සුළඟ ඇවිල්ලා අපි දෙදෙනාටම හොරෙන් හොරෙන් මිහිරාවියේ සීන තොටුපළ වැසිලා මීදුමෙන් පුතා සමීර ඔයා මේ දවස්වල එනකොට රැ වෙනවනේ. ඔයා අර පාළු කැලෑ පාරෙන් එනකොට වැඩි හොඳ නැද්ද? ටවුන්ට ආවිල්ලා ඒ පැත්තෙන් ඉන්නේ. ඒකයි තාත්තේ මේ දවස්වල ඔෆිස් එකේ රැ වෙනකම් වැඩ තියෙනවා. ඒ නිසා තමයි මම ගොඩක් රැ වෙලා ඉන්නේ. ළඟ නිසා තමයි කැලේ පාරෙන් මම එන්නේ. මේක නෙමෙයි පුතා. අපි අර කතා කරපු මංගල්‍යයට ඔයා මොකද කියන්නේ? මම ධර්ම කසාද බඳින්න කැමති නෑ අම්මා. ඔයා ඒකට අකමැති නම් පා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක හරියට කියන්න. හොඳයි අම්මා. මම හෙට උදේට උත්තරයක් දෙන්නම්. හරි සුජාතා දැන් මකුල් කතා කරන වෙලාවක් නෙවෙයිනේ. අපි ඔය පුතත් එක්ක ඉන්න කතා කරගමු. එහෙනම් දැන් ඉතින් මොනවා හරි කාලා නිදා ගන්න. රැ වෙලා ළමයා. හොඳයි අම්මා. එන පුතා කියනවා. එත් කන්නේ.
හෙලෝ. ඔව් කතා. හරි. හෙට අනිවාර්යයෙන්ම නිවුස් එක දානවා. මොකද මේ දවස්වල ගොඩක් නිවුස් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාද උනේ. මොකද අපි අලුත් සිනමා පත්‍රයක් පටන් ගන්න යනවානේ. ඒකේ වැඩත් ගොඩක් තියෙනවා. ඔය බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම හෙට අනිද්දා මම වැඩේ කරනවා. Oi, වරදක් නෑ බං. එදම මේ බලහන්. සමීර. උඹේ කතාවේ හැටියට මට නම් සැකයි මචං. මේ මමත් එන්න උඹත් එක්ක යන්න අද රෑ. ගුලක් කතා කරනවා. බලහන්කෝ බං. ඈ මම කොහොමද මුත් එක ගියාම අර කෙල්ල තියාන බයික් එකේ යන්නේ? වාදන්නේ උගේ ආතලයක් කන්නද? ඒක නම් එහෙම තමයි සමීර. මොනවා වුණත් ඔබ පරිස්සම් වෙන්න. මේ මදිවට මම ඒ කෙල්ලව හීනෙනුත් දැක්ක බං. කෙල්ල මගේ ළඟට ඇවිල්ලා කෙල්ලගේ ජීවිත කතාව කියනවා. කොල්ලෙකුත් ඉන්නවා කෙල්ලට. සමීර. එහෙනම් කෙල්ලට කියපන් හොඳ හිතින් දවල්ට හම්බෙන්න කියලා. හා කිව්වොත් කෙල්ලෙක්. බෑ කිව්වොත් හොල්මනක්. ඔබ රෙඩිනේ යන්නයි තියෙන්නේ. මේ බල දුර කොහෙද යන්නේ? ගමේ යනවා. දැන් පේන්නේ කොහේ යනවා වගේද? යන ගමේ. මුවත් එක්ක යනවා. මොකද යාළුවෝ දෙන්නනේ එකට ඉන්නේ කම්පැනි. අපි යන්නේ කොහෙද දන්නවද? අපි යන්නේ ඉන්දියාවට. කරීනා කපූර්ගේ ආටිකල් එක කරන්නේ අපි තුන් දෙනානේ දන්නන්නම් දැනගනින්. බකමුණ වගේ ගගා ඉන්නේ නැතුව. ඈ නාවින් ඉඳලා දන්නේ. ඕප දූප පත්තරේට full publicity එකක් දෙන්න හදන්නේ. ඒ කියන්නේ කරීනා කපූර්ගේ ආටිකල් එක කරන්නේ අපි තුන් දෙනා. මේ යන ගම. මේ ප්ලේන් එකේ නෙමෙයි යන්නේ. පයින් ඵලයන්. ළඟයි. මේ මගේ කට මොකටද? අපි මේ දාඩිය ගඳගා කරීනා කපූර් ගාවට යනකම් තමයි උඹලා බලන් ඉන්නේ නේ. මේ පළයන් බයි යන්න මගේ ළඟ තියෙන චූටි ෆුඩ් බයික් එක. තුන් දෙනාම ඩබල් දාලා ඒකේ තමයි යන්නේ. මොකද දැන් හයිවේ කාදනේ මන් දින්. උඹලාට ඉතින් ගිහලා අපි මොනාරි ගමනක් යනවා. මේ නයිකු තුන් දෙනා කැබ්බට් සයිස් ෆොටෝ එක. අපිට ඉන්දියාවේ ගිහලා රාම් කරගන්න. මොකද කියන්නේ? තුන් දෙනා ෆොටෝ එක ගන්නද? ගන්නවා. නෑ අපි ගිහලා ගන්න. පත්තර වාර්තාකාරයින්ටත් මෙහෙම ග්‍රීස්නියක් දැනෙනවා නේද බං ඈ මේ අපේ බොසාගේ මේ දවස් ටිකේ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ. ඒ මදිවට බං මේ සිනමා පත්තරයකුත් පටන් කරා. ඉරිද පත්තරය? ඒකේ නම මොකද්ද? ඉරිද පත්තරයකුත් පටන් කරා. නමද? අනිද්දා. කනවා බොනවා එලි බහිනවා. අයියෝ මේ හරකෝ ඒකත් නමක්ද? අනිද්දා පත්තරේ නම. මේ ඒක නෙමෙයි. මානසික රෝහලකින් ගෑන් තුන් දෙනෙක් පැනලා ඉන්නවලු මේ හරිය. ඒවලු ගැවසෙන්නේ. තුන් දෙනෙක්? තුන් දෙනෙක්. ඒ අපෝ ඒ උන්ගෙන් දෙන්නෙත් දන්නේ නැහැ නම් පත්‍ර කන්දෝරුවට ආවේ. හරි. කියලා වැඩක් නෑ බං. ඉස්සරහට උන් මල් වගේ ලස්සන. ඈ මල් වගේ ලස්සන? වද මල් වගේද? උන් ලස්සන වුණාට බං මල් වගේ වුණාට කෑවොත් එහෙම පිස්සු බලු බෙහෙත් බං විදින්න වෙන්නේ. කනවා බොනවා එලි බයිනෝ එතකොට. ඔව්. දැන් බුසා කිව්වනේ මధుරි කියලා නිලියක් ඉන්නවා කියලා මේ හරිය. දැන් බලමු කොයි හරිද ඉන්නේ කියලා. බලමු. දැන් පෙරලා මේ මధుරි ඩික්සිත් ඉන්නේ බං ඉන්දියාවේනේ. බොසා කිව්වේ මේ මధుරු වගේ ගෑනු සතා මధుරිගෙන් ආටිකල් එකක් ගන්න කියලානේ. මధుරි මේ මధుරගේ ගෑනු සතා. ඉතින් අපි මේ ඩෙන්ගු ගැන පොඩ්ඩක් සලකලා බලලා මధుරිගෙන් මේ ආටිකල් එකක් කරගමු නේද? එතකොට හරි නේ. මధుරට සිංහල කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඔව්. ඒ අnder පිස්සු ගෑනු දෙන්න මේ පැත්තට. ඉතින් එකම ලේ ඔය බේරිලා යමන්. ඩබල් වෙනවා යමන්. ඔය යසි එකම නැගේ. හයරකක්ද? මේ විලක ගැදිලා හයර යන්න බෑ නේ බා. අපි හදාගෙන යමුකෝ මෙයා. මේක තල්ලුවක් දැම්මත් පුළුවන්. තල්ලුවට යනවා මේක. මේවද අපි තල්ලු කරලා තියෙන්නේ තල්ලුවක් දාන්නම්කෝ. තල්ලුව තමයි අපිට ඕනේ. හරි. ඉන්නේ
ඉස්සරහට ඔබේ බේත් එකක් දෙන්න. අපි කියන්නේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ ළමයා. අපි මේ හැම දෙයක්ම වාට කියන්නේ පුතින මදිරේ හින්දා. මම ඔයාලට කී දවසක් කියලා තියෙනවද පුතේ ඔය කැඩාපාරෙන් යන්න ඉන්න එපා කියලා. වැඩි හිටියේ කියන දේ පොඩ්ඩක් අහන්න පුතේ. අපි වට ආදරයට කියන්නේ තේරුණාද ඔයාලට? පුතේ මට පොඩ්ඩක් නිදා ගන්න දෙන්න අම්මා. හරි හරි. ඔයාලා නිදා ගන්නකො. අපි යන් සුජාත යන්න. එන්න. ඔයා බය වුණා නේද සමීර? ඔයාට උන නේද? බය ගුල්ලා. මේ මොනවද මේ නළලේ? දැන් ඔයාට හොඳයි නේද සමීර? මගේ දුක හිතෙන කතාවක් අහන්න කැමතිද සමීර? කතාව? කියන්න සර්ණමාලි. ඔයා කැමති වුණත් අකමැති වුණත් මම බලෙන් හරි මගේ දුක හිතෙන කතාව ඔයාට කියනවා සමීර. ඒක ඉවර වෙනකම්ම ඔයා අහගෙන ඉන්නව නේද සමීර? ඔව්. කියන්න. මගේ පස්සෙන් එන හොල්ලේ හිටියා සමීර. එයා කියලා හිතාගෙන නලින් මගේ අයියලින් හදේට රෝමුටි කෑවා. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මට කොහෙත්ම ඔයත් එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ. මම ඔයාව දන්නේ නැහැනේ. දැනගන්න තමයි මේ කතා කරන්නේ. මට දැනගන්න අවශ්‍ය නැහැ. මං වාට කැමතියි. ඒකයි මේ දැනගන්න කතා කරන්නේ. මම කැමති නැහැ. ඔයා කැමති වුණත් අකමැති වුණත් බලෙන් මං කැමැත්ත ලබා ගන්නවා. මේක මාර වැඩක් නේ. ස්වර්ණමාලි. අර ලස්සන ප්‍රදේශයනේ. හරි ලස්සන. ස්වර්ණමාලි. මම කැමති තාමත් ඇත්තම කියනවා නම් ඔයාව මාව අතහැරලා වෙන කෙනෙක් ගැන බලා ගන්නවා. දැන් ওই කතාව කියන්න තහනම්. මං අපේ අම්මගෙනුයි අයියාගෙනුයි අවසර ගත්තා. දැන් ඔයාට තියෙන්නේ අපේ ගෙදර ඇවිල්ලා වගකීම් බාර ගන්න. වගකීම් බාර ගන්න. මම ඇවිල්ලා ඔහේ තනියම ජීවත් වෙන මිනිස්සෙක්නේ. ඉතින් මට ඉන්නේ
මම දන්න තරමින් පුංචි අම්ම කෙනෙක් විතරයි. එයාත් ඉන්නේ මාතර. මගේ දේපොළ තියෙනෙත් මාතර. මං ඒ හැම දෙයක්ම දාලා මෙහෙ ඇවිල්ලා තනියම ඉන්නේ. ඒ පාළු සෝම් පිටියට මට ඔයාව එකන් යන්න බෑ ස්වර්ණමල්. මේ ඒක නෙමෙයි මම ඔයාලට අපේ අයියා කරපු වැඩක් කියන්නද? එහෙමද? අයියෝ මාර වැඩද කරන්නේ. හරි කියන්න බෑ. සතරේ කවු මාත්‍යා උණු කැවුම් වගේ කියනවා ඇත්ත. මාත්‍යාගේ මූණ පැලුවම කියන්න පුළුවන් මාත්‍යා වාසනාවන්ත මූණ තියෙනවා. මාත්‍යාගේ මූණ පැලුවම කියන්න පුළුවන් ලස්සන මූණ හිත හොඳ මාත්‍යා. කෙලින් තමයි කරනව වැඩ උණු කැවුම් වගේ ඇත්ත කියනවා මාත්‍යා. නංගි මේ වරෙන් මේ වරෙන් සාත්‍රයක් ගන්න පොරක් ඇවිල්ලා ඉන්නවා. ශාස්ත්‍රකාරේ. මේ අම්මා ගැන තමසට මොනවද කියන්න පුළුවන්? අම්මා බොම දුකසේ තමයි ඉදිරි කාලය ගෙවන්න යනවා. උණු කැවුම් වගේ ඇත්ත තමයි මාත්‍යා කියනවා. මට මොනවද කියන්න පුළුවන්? නෝනා තාම ප්‍රසාද බෙදලා නැහැ. පෞල් කරන වාසනාව නැහැ. මාර්ග තියෙනවා මාත්‍යා නෝනට. ඒක ඇත්ත තමයි කියනවා. මේ මොකද්ද බං පටන් ගත්ත වෙලේ ඉඳලා මූ අපේ පවුල් නැති වෙනවා කියේ. දීපේ කොසම ඇත්තනේ සතර උණු කැවුම්. සාතර තෝ ආයි මේ පැත්තට වරකලා. නලි එක දවසක් මම ඔයාට කිව්වා නේද අපේ අයියා කරපු වැඩ. මොකද්ද? මම ඔයාලට තව එකක් කියන්නද? අයියෝ මේ අයියා කරපු ඒවා විතරයිනේ කියන්නේ හැමදාම. ඉතින් ඔයා කරපු එකක් කියන්නකො මොකද වෙන්නේ? එහෙනම් නලින් ඔයා කිව්වා නේද ඔයා ආසම තව එක සින්දුවක් තියෙනවා කියලා. ඔව්. අනේ ඒක කියන්නකෝ. අයියෝ දැන් සින්දුවක් කිව්වනේ එකපාරකුත් දැන් ආයේ තව සින්දුවක් කියන්න. අනේ ඒක හරි. මම සින්දුවක් කියන්නම්. හැබැයි පාර පුරා නටනට කියනවා මේ පාර. අනේ නලින්. පින්වතෙකුත් ඉන්නේ. මං තමුසේගේ ආදරේ ඉඳලා වැන්දේ නැති ටික විතරයි. තමුසේ ගණන් ගත්තේ නෑනේ. ඔව්. ඒ මම අකමැති නිසා. කරුණාකරලා මෙතනින් යනවා යන්න. ඒයි අක්සරයි. නලින් මේ අර මට කරදර කරනවා කියපු මිනිස්සයා. ඔයා කුටි කෑවෙත් මේ මිනිස්සයා නිසා තමයි. මං ආවේ මුලින් ඕනාගේ තමුසේ අරගෙන යන්න. එහෙම ගෑනු කෙනෙක්ව පලින් අරන් යන්න බෑනේ ඒක නුඹ කියන්නේ. ඔබ කවුද යකෝ මට? ස්වර්ණමාලි. ඔයා එන්න බයිසිකල් පිටපස්සට. ඔයා පිටපස්සට. අඩෝ. මම තනියම. වරලා.
මොහොතක අප සැනසෙන්නේ යලි මහ මෙලසේ දුක් වන්නේ කිසිවක් නෑ සදහට රැඳුනේ ජීවය තම අග පිනිබිඳුනේ සුළු මොහොතක අප සැනසෙන්නේ යලි මහ මෙලසේ දුක් වන්නේ කිසිවක් නෑ සදහට රැඳුනේ ජීවය තම අග පිනිබිඳුනේ මේ සෑමදේම සිහිනය බලන් සිටියු මන බලන් සිටියු මන බලන් සිටියු මන පතනාදේ සුන්වේ නම් නොසිතුනේ සිදුවේ නම් මේ සෑමදේම සිහිනය බලන් සිටියු මන බලන් සිටියු මන බලන් සිටියු මන ලොව සුන්දර දේ නොපෙනේ නම් දැසක් කුමකට ලැබුණාදෝ මීරක් සවනට නොදැනේ නම් දෙසවන් කුමකට ලැබුණාදෝ ලොව සුන්දර දේ නොපෙනේ නම් දැසක් කුමකට ලැබුණාදෝ මීරක් සවනට නොදැනේ නම් දෙසවන් කුමකට ලැබුණාදෝ මේ සෑමදේම සිහිනය බලන් සිටියු මන බලන් සිටියු මන බලන් සිටියු මන පතනාදේ සුන්වේ නම් නොසිතුදේ සිදුවේ නම් මේ සෑමදේම සිහිනය බලන් සිටියු මන බලන් සිටියු මන බලන් සිටියු මන අනේ නලින් ලොරියක් සුවර්ණමාලි වෙලා නෙමෙයි සුවර්ණමාලි විලා. ලොකුන්න ඉන්න මම කතා කරනවා හිටන් පනින්න. මේ ලොකුන්න අපිට ආරංචියක් ආවා මේකේ නිකන් වහලා තියෙන්නේ කියලා. පාළුවට ගිහිල්ලා කියලා. මේ කුලියට එහෙම දෙනවෙයි. අපට ආදරේ මේකේ නිකන් වහලා දාලා තියෙන කේනේ. අපිට කුලියට දෙන්න. අපි ඉල්ලන ගානක් දෙනවා. ඔව්. මේකේතර පදිංචි වුණොත් ඉතින් ඒ පදිංචි වෙච්ච මිනිසුන්ට නූල් බඳින්න ඇ සිද්ධ වෙන්නේ. නූල් බඳින්නව? ඔව් මට නම් ඒ වගේ ගානක් නෑ. මට දැන් හුරු වෙලානේ. අන්න පෙර අපිට නියම නිවුස් එක ඈ අපේ පත්තරේට ආටිකල් එකක් ලියන්න පුළුවන් මේ ලොකුන්නේ අපි ඕපදූප පත්තරේ ඔව් මේ නූල් බඳින්න වෙයි කියලා කිව්වේ නූල් බඳින්නයි කිව්වේ ඒ මේ ලොකුන්නේ ගියතල කවුරු හරි ඉන්නවද ලොකුන්නේ ඉන්නවා හිනාගෙන මොකක්ද දෙන්නේ ඉන්නවා කවුද ඉන්නේ කවුද වර්ණමාලී නෝනාගේ අවතාර ඒ බලන්න ඕනේ. මේ ඒක නෙමෙයි. තමුසල ඊයේ පෙරේදා අපේ ව්‍යාපාරිකුල ගහලා පොඩි කේසයක් දාගත්තා උනේ. හැබැයි මගේ මිනිහෙක් ඒකයි මන්ත්‍රීතුමා. ඒ මිනිහා ඉල්ලගෙන කෑවා. සරා පෙරේරා බෝර මොකද මම වෙලා තියෙන්නේ කතා කර බලන්න මොකද මම මේ මුන්දේ බම්බර දෙන්න ඔය කරගෙන
හරියන්නේ නැහැ සර්. මම මොකටද බය වෙලා? අනේ දාගෙන ඉන්න මුන් දෙන්නා ඔබ. වාහනේට දාගෙන. නැත්තම් මුන් දෙන්නගේ ආටිකල් මට ලියන්න වෙනවා. Bapak lah kapan dia lah caranya. Oh, gulungan. Kapan apa? Wah, ada mau minum. Kamu kayak kamu yang ඇයි මහත්තයා? සර්ණමාල ජයලත් මෙහෙද වැඩ කරන්නේ? අද එයා වැඩ නැහැ. අද එයා නිවාඩු. එයා නිවාඩු. සාමාන්‍යයෙන් එයා කීයට විතරද වැඩ ඇරිලා යන්නේ? සාමාන්‍යයෙන් 4 විතර එයා වැඩ ඇරිලා යනවා. 4ට විතර? ඔව්. හරි මහත්තයා. මං ගිහින් එන්න. හොඳයි. මාර වැඩේ නේ මචං. ඇයි බා? සර්ණමාල ජයලත් අද වැඩට ඇවිල්ලා නැහැ බා. උඹට කිව්වනේ ඔක. ඔක හොල්මනක් කියලා. මාර වැඩේ බා. එයා වැඩ ඇරිලා යන්නේ 4ටද. ඉතින් බා මට හම්බෙන්නේ රෑ 8ටනේ. හරිනේ දැන් මම උඹට දැන් සිංගලෙන් කිව්වනේ. කී පාරක් කිව්වද ඔක හොල්මනක් කියලා. ඔබ විශ්වාස කරන්නේ නැහැ නේ මං කියේවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං. මොකද්ද? ඊයේ රෑ එකේ මගේ බයික් එක නගිද්දි හරි හෑන්ඩ් බෑග් එකක් තිබ්බා. ඊට බම් බෑලනකොට හෑන්ඩ් බෑග් එක නැහැ. උඹට මම දැන් හොඳටම තේරෙනවනේ දැන් හොල්මනක් කියලා. යම මෙතන යම ඉක්මනට. මහත්තයා මම මේ වාගෙන් අහන්න කියලාමයි හිටියේ. මොකද්ද සුජා? ලංකන් ඉඳලා මට අපේ පුතාගේ වෙනසක් පේනවා. ඔයාලට එහෙම දකින්නේ නැද්ද? මම මේ ඔයාලට කියන්නම කියලා තමයි සුජාත හිටියේ. මොකද මටත් පේනවා මිනිහාගේ පොඩි වෙනසක්. මොකද මිනිහා දැන් වැඩට යන්නෙත් නැහැ. අපි මොකද මේකට කරන්නේ? අපි පුතාව පන්සලට එක්කන් ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට කියලා බෝධි පූජාවක්වත් කරමුද? එහෙම කරන්න පුළුවන් අපි කියන දේක් අහන කට්ටිය. අනිත් එක සුජාතා මිනිහා කියවන්නේ බයිබලයේනේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා මේ ළමයා? පුතා ගැන මන්ත්‍රීතුමා මොකද මේ කියන්නේ? ජයවා ඉතින් කොහොමද? අනිවාර්ය මන්ත්‍රීතුමා මොකද මේ පැත්තේ තකාණියක් මම කියන්නේවත් නැති. තකාණියක්ම මේ පැත්තට ආවේ ප්‍රාදේශීය ඡන්දෙ ළඟයිනේ. ඉතින් ඒ නිසා මට ඕන වෙලා තියෙනවා මේ ප්‍රදේශයේ මිනිස්සු අතර ඉන්න කෙනෙකු මේ ඡන්දෙට ඉදිරිපත් කරා. ඒකයි මම මේ පැත්තට ආවේ. මන්ත්‍රීතුමා ඔය තරුණ පිරිස ඕන තරම් ඉන්නේ. අපි එහෙම කෙනෙක් තෝරලා දාමු. තරුණ පිරිස නම් ඉන්නව ඕන තරම්. නමුත් මිනිස්සු අතර කෙනෙක් නැහැනේ. මන්ත්‍රීතුමා කියන කතාවත් ඇත්තනේ. මහත්තයා කැමති නම් අපි අපේ පුතාව මෙසර ඉදිරිපත් කරමු. මේ සුජාතා රටේ ලෝකෙ මේ වගේ දේවල් සිද්ධ වුණාට මං කැමති නැහැ සුජාතා මගේ දේශපාලන ජීවිතේ ඒ වගේ දෙයක් කරන්න. මගේ පුතා නැතුණාට ඕන තරම් තරුණ පිරිස ඉන්නේ. මහත්තයායි කැමැත්තා. ඕනගේ කීමකට ඉඩ දෙන්න.
මම ඔබතුමාගේ අවංක භාවයට ගරු කරනවා. නමුත් තරුණයෝ ඕන තරම් ඉන්නවා. මේ පාරත් ජයසිංහ මහත්තයා මට උදව් කරනවා නේද? තරහ වෙන්න එපා මන්ත්‍රීතුමා. මේ පාර නම් මට කොහෙත්ම බෑ ඔබතුමාට සහයෝගයක් දෙන්න. ඔය තරුණ පිරිස ඕන තරම් ඉන්නවනේ මගේ පුතා නැතුවට. අපි හැම කෙනෙක් තෝරලා ගමු. එහෙනම් ජයසිංහ මහත්තයා මට තවත් වෙලා ගන්න බෑ. මට පරක් වෙලා තියෙනවා. නෝනයි මහත්තයා ඉන්නත් එක කතා කරලා සතුටුදායක ආරංචියක් මම දෙයි කියලා මම හිතනවා. එහෙනම් ජය වේවා. වහද්ද? හවුද? නෑ, ඔයිද? අර සර්ණමාල් ජයලත් හම් වෙන්න පුළුවන්. ඔය අර කටින් එකේ වැඩ කරන ළමයා නේද ඔය කියන්නේ? නෑ. එයා සුපර්වයිසර් කෙනෙක්. එහෙම ළමයෙක් නම් මම දන්නේ නෑ. කටින් එකේ වැඩ කරන ළමයෙක් නම් ඉන්නවා මේ ස්වර්ණමාලි විසින්. පොඩ්ඩක් යාව හම් වෙන්න පුළුවන් නේද? එහෙනම් මම ඉන්නවද කියලා බලලා එන්න. මෙන්න මහත්තයා මං එක්කන් ආවා. මම තමයි සන්නමාලි කියන්නේ. ඔයා මාව හම්බුලින් දාවේ. මට පොඩි වැරදීමක්. සමාව වෙන්න. මම කියන සර්ණමාලි මේ ගාමන්ට් එකේ සුපර්වයිසර් වෙන්න. ඔය කියන්නේ අපේ සර්ණමාලි මිස්නේ බං. අපිට වාට තේරුම් කරලා දෙන්න නම් වෙලාවක් නැහැ. හැබැයි මිස්ගේ ගෙවල් නම් තියෙන්නේ මේ ළඟ. එහාට යන්න. ඔව් මම දන්නවා මිස්ගේ ගෙවල් තියෙන්නේ. මම ගිහින් එන්නම්. මොකවත් මේ සර්ණමාල් ජයලත් කියලා ලේඩි කෙනෙක් ඉන්නවා. මහත්තයා එවන හම්බුණාද? ඔව්. ඊයේ රාත් මට හම්බුණා. ගවල් දවසේදී හම්බුන්නේ නැද කවදාවත්?
දවල් දවසේ නෑ. මට රෑම තමයි හම්බුනේ. ඒ නෝන බැඳලා නැහැ. හැබැයි ඉතින් බඳින්න බලාපොරොත්තු වෙන තමයි හිටියේ. ඔය මහත්තයට වගේ බයිසිකලයක් ඒ දෙන්නටත් තිබුණා. ඒ දෙන්න ගමන් බිමන් ගියේ බයිසිකලෙන්ම තමයි. බොහොම ලස්සන ජෝඩු. හරියටම කියනවා නැති ඔය මහත්තයත් ඒ නෝන බඳින්න හිටු මහත්තයා වගේම තමයි. ඉතින් කොහෙන්ද ඒ නෝන? ඒ නෝන ගැන නම් ඉතින් මහත්තයා මේක කියවන්නකො. පොර මහත්තයාට තේරෙයි. ඔය නෝනායි මහත්තයයි දැන්ට අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඔය එහා පාරේදී බයිසිකලේ ලෝරි ගහප්පලා මැරුණා. මට නම් මේක විශ්වාස කරන්න බෑ. මම මේක විශ්වාස කරන්නෙත් නැහැ. මේ ඊයේ රාත් මහත් එක්ක බයිකෙන් ආවා මේ ගෑනම. මම කොහොමද මේක විශ්වාස කරන්නේ? මේක මට විශ්වාස කරන්න බෑ. ඔය වගේ ලස්සන මහත්තුරු ඒ නෝන හොයාගෙන අනන්තවත් මෙහෙ ඇවිල්ලා තියෙනවා. මේ ලොරියේ හැප්පෙච්ච තැන ඉඳලා බයිසිකලේ නැගලා තමයි ඒ නෝන එන්නේ. හැබැයි ඉතින් කාටවත් කරදරයක් නැහැ. සමහර දවස්වල මේ ගේ ඇතුලෙන් නලියෙන් කියලා මුණුමුණු ගන්නවත් මට එන්නේ. ඒක වෙන්න බෑ. මට මේක විශ්වාස කරන්න බෑ ලකුන් නැහැ. මට මේක විශ්වාස කරන්න බෑ. ඊයේ වැස්ස වෙලාවේදී මමත් එක බයික් එකෙන් ආවේ. මං එයාව මෙතන ගෙනල්ලා බැස්සුවා. මගේ ජැකට් එකත් මං එයාට දුන්නා. මේක කොහොමද මම විශ්වාස කරන්න ලකුන් නැහැ. මහත්තයෝ ඒ නෝනාගේ අයියයි අම්මයි ওই දේවල් බලාගෙන ඉන්න බැරිම දෙන මේකේ මට බාර දීලා වෙන ගෙදරක පදිංචි කිව්වා. ඒ නෝනාගේ ආත්මය ඔය මැරිච්ච මහත්තයව හොයන්නේ. පව්. මට මේක විශ්වාස කරන්න බෑ ලකුන් නැහැ. මම යනවා. Excuse me මල්ලි. මල්ලි මේ ගමේද? ඔව්. මල්ලි දන්නවද අර ස්වර්ණමාලි ගාමන්ට් එක වැඩ කරන ස්වර්ණමාලි මිස්? එයා ගැන දන්නවද? ඔව්. ළඟදී මේ බයික් එකේ යනකොට ලොරි එක හැප්පිලා මැරුණානේ. මට ඒක විශ්වාස කරන්න බෑ. විශ්වාස කරන්න බැරි නම් අර ඉස්සරහා කනත්තේ තියෙනවා. කනත්තේ සෝම් කොටක් හදලා ඒකේ පින්තූරයක් තියෙනවා. තව ඉස්සරහා තියෙන. ඒක පින්තූරයක් ගහලා තියෙනවා. ගහලා තියෙනවා. මේ ඉස්සරහා කනත්තේ. ඉස්සරහා කනත්තේ. හරි මල්ලි. මං ගිහින් එන්න. හරි හොඳයි.
සර්ණමාලි. මම මගේ අම්මටයි තාත්තටයි ඔයා ගැන කියනවා. මං ගැන? ඔව්. ඒ මොනවාද සමීර? මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි. එච්චරයි. බැරි වෙලාවක් ඔයාගේ අම්මයි තාත්තයි මාව දැක්කට පස්සේ මට අකමැති වුණා. නෑ සර්ණමාලි. මගේ අම්මටයි තාත්තටයි හොද්දට දුර පේනවා. ඒ දෙන්න කවදාවත් මගේ කැමැත්තට අකමැති වෙන්නේ නෑ. ඔයා බය නැතුව ඉන්නකෝ. සමීර. ඔයා කවදාවත් මම දෙක කරන්නේ සමීර? නෑ සර්ණමාලි. මම ඔයාට පණ වගේ ආදරෙයි. මගේ පෙතම ප්‍රේමය ඔයයි සර්ණමාලි.
සන්නමාලි මගේ ජැකට් එක මගේ සන්නමාලි මගේ සන්නමාලි මම මේ දැනුයි දැනගත්තේ සන්නමාලි ඔයා ජීවිතුන් අතර නෑ කියලා සන්නමාලි මට මේක දරා ගන්න බෑ සන්නමාලි මට මේක දරා ගන්න බෑ මගේ ප්‍රථම ප්‍රේමය පූජා කරේ ඔයාට සන්නමාලි ඔයාට පූජා කරේ සන්නමාලි පියාණනේ මගේ සර්ණමාලි මේ ලෝකයේ කාන්තාව එයට කමා කර මැනව එගේ ආත්මයට කමා කර මැනව එගේ නිසාචර ආත්මයට කමා කර මැනව එගේ නිසාචර ආත්මයට කමා කර පියාණනේ ඔබට ස්තුති වේවා ඔබට ස්තුති වේවා ඔබට ස්තුති වේවා Vesila, vesila.